ආදරණීය මේෂ ලග්න හිමියනි. අවකාශයේ බලවත් ග්‍රහයන්ගේ චලනයන් ඔබගේ ජීවිතයට අලුත් පෙරළි රැසක් ගෙනයීමට සූදානම්ව සිටියයි. 2025 දෙසැම්බර් 12න් පසු ආරම්භ වන මෙම ග්‍රහමාරු ඔබේ ඉදිරි ගමනට කෙසේ බලපාන්නේදයි විමසා බලමු. 1. හැඳින්වීම ඕවර්වියු ග්‍රහ චලනයන්හි සාරාංශය. මෙම කාල සීමාවේ ප්‍රධානතම ග්‍රහමාරුව වන්නේ ශනි ග්‍රහයා 2026 පෙබරවාරි 22 වන දින කුම්භ රාශියෙන් මීන රාශියට ඔබේ 12 වන භාවයට පිවිසීමයි. මෙය මේෂ ලග්නයට එරෙහි සෙනසුරු සැඩසති අපලයේ පළමු අදියර ආරම්භය සනිටුහන් කරයි. 12 වන යන්නේ සෙනසුරු ගමන වියදම්, පාඩු, හුදකලාව සහ අධ්‍යාත්මික නැඹුරුවීම් පෙන්눔 කරයි. ඊළඟට ගුරු ග්‍රහයා 2026 මේ පළවන දින වෘෂභ රාශියෙන් මිථුන රාශියට ඔබේ තුන්වන භාවයට පිවිසෙනු ඇත. තුන්වන භාවයේ ගුරු ගමන ස්වයං ප්‍රයත්නය, sannivedanaය සහ සහෝදර සම්බන්ධතා කෙරෙහි බලපායි. මීට අමතරව රාහු ඔබේ 12 වන භාවයේ මීන සහ කේතු ඔබේ 6 වන භාවයේ කන්‍යා දිගටම ගමන් කරනු ඇත 2027 මයි මාසය දක්වා. මෙම සංයෝජනයන් ඔබේ ජීවිතයට ගැඹුරු අධ්‍යාත්මික සහ ප්‍රායෝගික බලපෑම් ගෙනෙනු ඇත. මෙම ග්‍රහ බලපෑම් සමස්තයක් ලෙස සැලකීමේදී ඉදිරි කාලය අභියෝග, ආත්ම පරීක්ෂාව සහ ගැඹුරු පරිවර්තනයන්ගෙන් පිරුණු අවධියක් වෙනු ඇත. දෙවන ධනය සහ මූල්‍ය wealth and finance. 12 වන්නේ සෙනසුරු සහ රාහු යන ග්‍රහයන් දෙදෙනාගේම බලපෑම නිසා මුදල් වියදම් ඉහළ යාමට ඉඩ තිබේ. අනපේක්ෂිත වියදම්, සෞඛ්‍ය වියදම් හෝ විදේශ ගමන් සඳහා වියදම් දැරීමට සිදුවිය හැකිය. ආයෝජන සම්බන්ධයෙන් ඉතාමත් කල්පනාකාරී විය යුතු අතර මුදල් අතපසුවීමට හෝ නාස්ති වීමට ඉඩ ඇත. ණය ගැනීමෙන් හෝ දීමෙන් වැළකී සිටීම නුවණට හුරුයි. කෙසේ වෙතත් තුන්වැන්නේ ගුරුගේ ගමන ඔබගේ ස්වයං ප්‍රයත්නයෙන් සහ sannivedanaයෙන් සුළු ආදායම් මාර්ග විවෘත කළ හැකි නමුත් ඒවා වියදම් පියවා ගැනීමට ප්‍රමාණවත් නොවීමට ඉඩ ඇත. 3. වෘත්තීය සහ රැකියා. වෘත්තීය ක්ෂේත්‍රයේ යම් ස්ථාවරත්වයක් බලාපොරොත්තු විය හැකි වුවද 12 වැන්නේ සෙනසුළු නිසා රැකියා ස්ථානයේදී මානසිකව හුදකලා බවක් හෝ නොසන්සුන් බවක් දැනිය හැක. සමහරුන්ට විදේශගත වීමේ අවස්ථා හෝ විදේශ සම්බන්ධතා සහිත රැකියා ලැබිය හැක. රැකියා වෙනස් වීම සිදුවිය හැකි නමුත් ඒවා අපේක්ෂිත තරම් වාසිදායක නොවීමට ඉඩ ඇත. තුන්වැන්නේ ගුරු ඔබගේ sannivedana හැකියාව, ලිවීමේ හැකියාව සහ කෙටි ගමන් බිමන් හරහා වෘත්තීය දියුණුවට උපකාරී විය හැක. හයවැන්නේ කේතු තරංග විභාගවලින් ජය ගැනීමට හෝ සේවා අංශයේ නිරත අයට වාසිදායක වීමට ඉඩ සලසයි. කෙසේ වෙතත් උසස් වීම හෝ වැටුප් වැඩිම ප්‍රමාද විය හැකිය. 4. සෞඛ්‍යය. සෞඛ්‍ය සම්බන්ධයෙන් ඔබ අතිශයින්ම සැලකිලිමත් විය යුතු කාලයකි. 12 වැන්නේ සෙනසුරු සහ රාහුගේ බලපෑම නිසා නිନ୍ଦ ආශ්‍රිත ගැටලු, පාදවල රෝග, මානසික ආතතිය, කාන්සාව සහ සමහර විට හඳුනා ගැනීමට අපහසු රෝගී තත්ත්වයන් ඇතිවිය හැකිය. නිදන්ගත රෝග උත්සන්න වීමට ඉඩ ඇති අතර රෝහල්ගත වීමට පවා සිදුවිය හැක. 6 වැන්නේ කේතු ආහාර ජීර්ණ පද්ධතියේ ගැටලු හෝ සැඟවුණු රෝග ඇති කළ හැකි නමුත් නිසි ප්‍රතිකාර ලබා ගැනීමෙන් සුවය ලැබීමටද උපකාරී වේ. මානසික සෞඛ්‍යය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන්න. 5. ප්‍රේමය සහ පවුල love and family. පවුල් සම්බන්ධතාවලදී සුළු ගැටුම් හෝ වැරදි වැටහීම් ඇතිවිය හැකිය. 12 වැන්නේ සෙනසුරු පවුලෙන් යම් දුරස්ත බවක් හෝ හුදකලා බවක් ඇති කළ හැකිය. සහෝදර සම්බන්ධතාවලදී තුන්වැන්නේ ගුරුගේ බලපෑම යහපත් වුවද සමස්තයක් ලෙස පවුල් සාමය පවත්වා ගැනීම සඳහා ඉවසීම සහ අවබෝධය අත්‍යවශ්‍ය වේ. විවාහය අපේක්ෂා කරන අයට ප්‍රමාද වීම හෝ බාධා ඇතිවිය හැක. අඹුසැමි සම්බන්ධතාවලදී එකිනෙකාට නිදහස ලබා දීම සහ අනවශ්‍ය සැකකිරීම් වලින් වැළකීම වැදගත් වේ. 6. අවධානය යොමු කළ යුතු කරුණු.
precautions. වියදම් පාලනය. අනවශ්‍ය වියදම් වලින් සහ සුඛෝපභෝගී දේ සඳහා මුදල් වැය කිරීමෙන් වැළකින්න. සෞඛ්‍ය රැකවරණය. කුඩා රෝග ලක්ෂණ පවා නොසලකා හරින්න එපා. නිසි වෛද්‍ය උපදෙස් ලබා ගන්න. කේන්ති යාම පාලනය. කේන්ති ගැනීමෙන්, තර්ක කිරීමෙන් සහ ආවේගශීලී තීරණ ගැනීමෙන් වැළකින්න. ණය දීමෙන් හා ගැනීමෙන් වැළකින්න. මෙය මූල්‍ය ගැටලුවලට හේතු විය හැක. විශ්වාසය තැබීමේදී කල්පනාකාරී වන්න. විශේෂයෙන්ම නව හඳුනන අය සම්බන්ධයෙන්. නින්දට ප්‍රමුඛත්වය දෙන්න. ප්‍රමාණවත් විවේකයක් ලබා ගන්න. 7. ග්‍රහ ශාන්ති හා පිළියම් රෙමෙඩීස්. මෙම අභියෝගාත්මක කාලය සාර්ථකව ජය ගැනීම සඳහා ඔබට පහත සඳහන් පින්කම් සහ පිළියම් සිදු කළ හැක. සත්‍යවාදී වීම. කතා කිරීමේදී සහ ක්‍රියා කිරීමේදී සත්‍යවාදී වන්න. මේෂ ලග්න හිමියනි, මේ කාලය ඔබගේ ආධ්‍යාත්මික වර්ධනයට සහ ආත්ම පරීක්ෂාවට ඉතා හොඳ අවස්ථාවකි. අභියෝග හමුවේ නොසලී ධෛර්යයෙන් යුතුව කටයුතු කිරීමෙන් ඔබට මෙම ග්‍රහමාරු සාර්ථකව ජයගත හැක. සියලු යහපත සැලසේවා.